Hello guys, welcome to my Univlog 2. අපි එහෙනම් බලමු අපි කොහොමද තුමුල්ලෙන් හන්තානට යන්න පිටත් වුනේ කියලා. අපි මුලින්ම බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා ආශිර්වාද අරගෙන තමයි අපි මේ හන්තානි චාරිකාව යන්න පිටත් වුනේ. අපි හැමෝම පාන්දර 3 විතර වෙද්දී කැම්පස් එකට ඇවිල්ලා අපි අපේ බෙදලා තිබ්බ බස් වලට නැගලා අපි කට්ටිය ඔන්න ඉතින් හන්තාන යන්න පිටත් වුණා. මේ ඉතින් දන්නවන්නේ මේ කොහෙද කියලා. අපි උදේ 6 විතර වෙද්දී පේරාදෙණිය කැම්පස් එකට ආවා. ඉතින් අපි ඔහොම පේරාදෙණිය කැම්පස් එකේ හැඩ ටිකක් බල අපි ගියා අපේ උදේ ආහාරය ගන්න. එනවද? ඊට පායගෙන එන අපුරුව. බලන්නකෝ ඒකේ ලස්සන. හැමෝම කතා කරන්නේ හන්තානට පායන හඳ ගැන විතරනේ. ඉතින් ඔන්න හන්තානට පායන ඉරත් අද ඔයාලා දැක්ක නේද? අපි උදේ ආහාරය පේරාදෙණිය කැම්පස් එකේ ඉඳන් අරගෙන දැන් අපි මේ පොලිමක් හැදලා පිටත් වෙලා යන්නේ හන්තාන නගින්න. හැමෝම එකතු වෙලා පොලිමට දෙන්න යන හැටි අපුරුව පේනව නේද? ඉතින් මේක බලන්නකෝ. පේනවද? තව කෙනෙක්ට උදව් කරගෙන තමයි මේ ගමන යන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට තේරෙනවා ඇති මොකක්ද අත්‍තරම මේ හන්තානේ ගමනේ අපේ ජීවිතේට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. කට්ටියක් ඉස්සරහින් යද්දී කට්ටියක් පිටිපස්සෙන් එනවා, තවත් කට්ටියක් මැදින් යනවා. ඒ හැමෝටම උදව් කරගෙන තමයි මේ ගමන යන්නේ. ගොඩක් වෙලාවට හන්තාන චාරිකාවේදී ඉස්සරහින් යන්නේ ටිකක් අමාරුකම් තියෙන අය. ඒ කියන්නේ චුට්ටක් හඳුනගින්න එහෙම අමාරුකම් තියෙන අය, නිකන් ඔය එක ලෙඩ තියෙන අය තමයි පොඩ්ඩක් අපි ඉස්සරහින් යවන්නේ. සාමාන්‍යයෙන් මේ හන්තාන ගමන යද්දී පිටිපස්සෙන් එන්නේ ටිකක් ශක්තියෙන් වැඩි, ටිකක් දරා ගන්න පුළුවන් හැකියාව තියෙන අය තමයි මේ හන්තාන ගමනේදී පිටිපස්සෙන් එකතු වෙන්නේ. කතාවෙන් කතාව අපි ඔන්න කසකැලයක් මැද්දටත් ආවා. මේ යනකොට නම් ගාලා තියෙනවා එක එක බෝඩ්, දෙවියන්ගේ ප්‍රවේශ වෙන්න ඔය වගේ දේවල් නම් ගොඩක් ගාලා තියෙනවා. අපි හන්තාන ගමනේ යද්දී ඒ පොඩ්ඩක් වේලි කාලය වැඩි වෙලා පොඩි ලැබුගිනි ඇති වෙලා තිබ්බේ. ඔයාලට පේනවා ඇතනේ මුළු පාට. මේ හරියෙන් පස්සේ අපිට යන්න ටිකක් අමාරු වුණා. මොකද ගාස් වැල් ගොඩක් වැඩි. අපි බඩගාගෙන තමයි ගොඩක් වෙලාවට ගියේ. ඕන දැන් ටිකක් උඩට ලං වෙනවා. බලන්නක view එක කොහොමද කියලා. ඔන්න බලන්න හන්තානේ ලස්සන. ඇත්තටම හන්තාන කියන්නේ මාරම ලස්සන තැනක්. අපි ඊට පස්සේ පේන උඩ පොඩි කන්දට නැක්කා. එතන නැක්කාට පස්සේ නම් view එක ඇත්තටම මාර ලස්සනයි. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා එතනට පේන view එක. අපි ඊට පස්සේ හැමෝම එකතු කරගෙන අපේ බැච් ෆොටෝ එක ගත්තා. ඉතින් ඊට පස්සේ අපි හැමෝම සඳ කිරුසි සෑය පැත්තෙන් බැස්සා. බෑලා පොඩ කළා එතෙන්ට වෙලා හිටියා. ඉඳලා එහෙම්මම පිටත් වුණා ආය පේරාදෙණිය කැම්පස් එකට. අපි හන්තාන කියපු දවසම තමයි අපේ 2 year anniversary එක තිබ්බේ. ඇත්තට මොකද මේ 2 year anniversary එක? ඔයාලට කියන්න අපි බැච් එකක් විදිහට කැම්පස් එකට ඇවිල්ලා අදට හරියටම අවුරුදු 2ක් වුණා. ඉතින් අපි ඒක හන්තාදිනුව සමරලා අපි ගෙදර ආවා.